අයිබෝවන් කෙටි නිහඬතාවයකින් පසුව ඔබට පරිතර හිතකාමී වැඩසටහනක් ඉදිරිපත් කිරීමටයි මම සූදානම් වන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ පරිසර හිතකාමී ආයතනයක් ඒකාබද්ධව කරන ඉතා උතුම් කාර්යයකට සහාය දැක්වීම පිණිස ඔවුන්ගේ වැඩසටහන ප්‍රචාරය කිරීම පිණිසයි මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබේ වැඩසටහන ඉස්සර ගන්න. හරි අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. අත්‍තරම මේකෙදි අත්‍තරම කතා කරන්න ඕනේ අපි මෙතන සම්බන්ධ වෙන්නේ එකක් චක්කසූත්‍ර කම්පැනි විදියට, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සගලත් සීරෝ ප්ලාස්ටික් සංවිධානය විදියට තමයි අපි මෙතන සම්බන්ධ වෙන්නේ. මේකෙදි අත්‍තරම කියන්න ඕනේ මේ කියන්නේ අපි මේ ප්‍රොජෙක්ට් එකක් විදියට මේ කරයි යද්දී අපි කියන්න ඕනේ මේකෙදි වෙන්නේ චක්‍රසූත්‍ර කම්පැනි එක හදලා තියෙනවා අලුත් මැෂින් එකක්. මේ මැෂින් එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දැනට පාවිච්චි වෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය, එහෙම නැත්නම් ඇලුමිනියම් කෑන් වර්ග මේවා හරි ආකාරයෙන් එහෙම නැත්නම් එක පිළිවෙලකට එකතු කරන ක්‍රමයක් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් සීරෝ ප්ලාස්ටික් සංවිධානයේ විදියට අපි සම්බන්ධ වුණා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට අපි හැමෝම සම්බන්ධ වුණා මේ වැඩසටහන කරා යන්න. එතකොට මේකෙදි මම පැහැදිලි කරන්නම් අතර මේ මැෂින් එක මොකක්ද සහ මේ මැෂින් එකෙන් මොකද වෙන්නේ කියන එක. මේ මැෂින් එක අපි හඳුන්වන්නේ ට්‍රෑෂ් ටු කෑෂ් මැෂින් එක කියලා. මේ මැෂින් එක ඇතුළේදී වෙන්නේ ඇත්තටම දැනට අපි පාවිච්චි කරන ප්‍රසිද්ධ සමාගම්වල බීම බෝතල් වෙන්න පුළුවන්, ඊට පස්සේ ප්ලාස්ටික් කෑන් වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි දන්න ටෙට්‍රා පැක් තියෙනවා, යඹේ ලොකු අඹේ වෙල වගේ පැකට් වර්ග තියෙනවා. අන්නේ දේවල්, මෙන්න මේ දේවල් අපි මේ මැෂින් එක හරහා එකතු කර ගැනීමක් සිදු කරනවා. මේ එකතු කරගන්න එකේ විශේෂත්වය තමයි අපි මේකෙදි ගන්න එක පැක් එකකට, එහෙම නැත්නම් එක බෝතලයකට, එක ටින් එකකට අපි දෙනවා රුපියල. දිරිගැන්වීමක් වශයෙන්. මොකද අපි කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරා යනවා නම්, අපි මොකක් කරේ වැඩසටහනක් කරා යනවා නම් අපි ඒකේ තියෙන්න ඕනේ දෙපැත්තට වාසි තියෙන්න ඕනේ. ඔව්. එතකොට අපි ඒකෙදි කරා යන්න බලාපොරොත්තු වෙන්නේ තමයි අපි නිකම්ම ප්ලාස්ටික් බෝතල් ටික එකතු කරගෙන අරයි යන එක නෙවෙයි අපි කරන්නේ. අපි කරන්නේ අපිට මේ බෝතලේ ලබා දෙන පුද්ගලයාට මොකක් හරි සපෝට් එකක් දෙන එක. අපි සපෝට් එකක් දෙන්න තමයි ඇත්තටම රුපියලක ප්‍රමාණයක් ගෙවන්නේ. අපි ටිකකට හිතමු දැන් දවසට එක කෑල්ලකට රුපියල. ඔව්, එක රුපියල. ඒතර අපි හිතමු දැන් දවසට අපි බෝතල් 100ක් විතර දෙන්නේ කියලා. බෝතල් 100ක් දෙනවා අපි. මැෂින් එකට බෝතල් 100ක් දානවා. බෝතල් 100ක් දාලා දෙනවා කියන්නේ ඒ බෝතලේ දාන කෙනාට රුපියල් 100ක මුදලක් තමයි එකතු වෙන්නේ. රුපියල් 100ක මුදලක් එකතු වෙනවා තමන්ගේ account එකට. ඔව්. එතකොට මේකෙදි අපි මැෂින් එක හදලා තියෙනවා. මැෂින් එකේ තියෙන්නේ සම්පූර්ණම කියන්නේ තාක්ෂණයත් එක්ක මුව වෙච්ච මැෂින් එකක් මේක. එතකොට ඒ වෙලාවෙම මේ මිනිස්සුන්ට පුළුවන් Tamanට තියෙන, අපි කියමුකෝ මම දැන් ගිහිල්ලා දාලා ආවා බෝතල් 150ක් දාලා ආවා. ඒ බෝතල් 150 දාපු සැනින් මට පුළුවන් ඒ රුපියල් 150 පාවිච්චි කරන්න. මට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒක මනටද පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මුදල් රීලෝඩ් එකක් විදියටද? එහෙම නැත්නම් ඔව්, දැනට මේක කෑෂ් විදියට ගැනීමේ හැකියාවක් නැහැ. මුදල් මේ විදියට අපිට අතර ගන්න හැකියාවක් නැහැ. අපි අපේ කම්පැනි විදියට චක්‍රසූත්‍ර අපි කම්පැනි හදලා තියෙනවා. ට්‍රෑෂ් ටු කෑෂ් කියන ඇප් එක හදලා තියෙනවා. කලින් ට්‍රෑෂ් ටු කෑෂ් මැෂින් එක හදලා තියෙනවා. ට්‍රෑෂ් ටු කෑෂ් ඇප් එක හදලා තියෙනවා. මේ ඇප් එක අපිට පුළුවන් අපේ ෆෝන් වල තියෙන ඒ මුතුකාංග ඩවුන්ලෝඩ් කරගන්න තියෙන තැන් වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපි රෙජිස්ටර් වෙන නම්බර් එකක් තියෙනවනේ. රෙජිස්ටර් ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒ ෆෝන් නම්බරේට අදාළව අපේ ඇප් එක ඇතුලේ පෙන්නනවා අපි කොච්චර බෝතල් ප්‍රමාණයක් දාලා තියෙනවද, අපි කොච්චර බෝතල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද, ඒතකොට ඒක අපි කොච්චර මුදලක් ලැබිලා තියෙනවද කියන සම්පූර්ණ කාරණාව තියෙනවා. ඒ වගේම විශේෂත්ව දෙකක් තියෙනවා. අපිට ආසන්නතව මැෂින් එක තියෙන්නේ කොහෙද කියන එක මේ ඇප් එක ඇතුලේ පෙන්නනවා. අපි හිතමු දැන් මේ වැඩසටහන පටිගත කරන්න ඇවිල්ලා අපි රදළුව ප්‍රදේශයේනේ. ඒතකොට අපි මේ වෙලාවේ අපි ඉන්න තැනට ළඟම මැෂින් එක කොහෙද තියෙන්නේ කියන එක අපේ මැප් එකේ පෙන්නනවා. ඒතකොට ඒක තමයි වාසිය. අනිත් එක තමයි මේ මං කිව්වා මේකේ තියෙන මේ දැන් බෝතල් දැම්මා, සල්ලි එකතු වුණා, මේ සල්ලි පාවිච්චි කරන්න විදියක් තියෙන්නේ. අපිට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන සිම් එකට මේක රීලෝඩ් එකක් විදියට දාගන්න. එහෙම නැත්නම් අපි වතුර බිල ගෙවා ගන්න, කරන්ට් බිල ගෙවා ගන්න. එහෙම නැත්නම් දැන් පෞද්ගලිකව විදුලිය ලබා ගන්න ආයතනයකින් ලබා ගන්නවා නම් ඒ විදුලි බිල උනත් ගෙවා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ලෙකෝ ආයතනයේ බිලක් ගෙවා ගන්නවා නම් ඒ බිල ගෙවා ගන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ පහසුකම අපි හදලා තියෙනවා මේ ඇප් එක ඇතුලේ. ඇප් එකෙන්ම අපිට පුළුවන් මේ සල්ලි ටික සම්පූර්ණම ඒ රීලෝඩ් එක දාගන්න හරි විදුලි බිල හරි ගෙවා ගන්න පාවිච්චි කරන්න හැකියාව අපිට තියෙනවා. මේක ඉතින් අපේ පරිසර හිතකාමී වැඩසටහනක්. ඔව්. ඒකයි මේ දැන් මේ වගේ වැඩසටහන වලට අපි වගේ කට්ටියත් උදව් කරන්නේ. මම ඒ පරමාර්ථයෙන් තමයි
මේ විස්තර ටික ගත්තේ. ඔයාලට තවත් පැහැදිලි කරන්න තියෙනවද? මේකද කියන්න ඕනේ මේ අපි එකතු කර යන්න දැන් ප්ලාස්ටික් බෝතල් වෙන්න පුළුවන් ටින් වෙන්න පුළුවන් මේ දේවල් කොහෙටද විසිට කරන්නේ ඒක නැත්නම් අපිත් මේ කරන් ගිහලා තව කොහෙට හරි පරිසරය මුදාහන්නවද කියන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අපි කරන්නේ මේ ප්ලාස්ටික් අරන් ගිහිල්ලා මේ ප්ලාස්ටික් බෝතල් වලින් අපි පරිසර හිතකාමී විදිහට අපි ටී-ෂර්ට් නිර්මාණය කිරීමක් කරනවා. ඒකට අවශ්‍ය නිර්මාණය ටී-ෂර්ට් නිර්මාණය කරන්න අවශ්‍ය නූල අපි හදාගන්නේ මේ ප්ලාස්ටික් වලින්. ඒ වගේම අර ටෙට්‍රා පැක් එක එහෙම නැත්නම් කඩදාසි පැක් එක තියෙනවා. අපි පැක් එක අරන් ගිහලා ගොඩක් වෙලාවට කරන්නේ පරිසිතකාමී පොත් හදන්න වගේ දේවල් වලට පාවිච්චි කරන් තමයි අතර මේවා එකතු කරන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණම කියන්නේ ඕවරෝල් ගත්තොත් එහෙම මේක තියෙන කාර්යය තමයි එකක් ඇවිල්ලා අපිට ඕනේ ඇවිල්ලා අපිට මේ මැෂින් එකක් ප්‍රොමෝට් කරන්නවත් අපිට ඕනේ ප්ලාස්ටික් එකතු කරගන්නවත් නෙවෙයි. අපිට ඕනේ ප්ලාස්ටික් භාවිත කරන මිනිස්සු පරිසරයේ ප්ලාස්ටික් මේ අපද්‍රව්‍ය ටික එකතු කරලා නැවත ප්ලාස්ටික් අපද්‍රව්‍ය අයින් කරගන්න. ඒ වගේම අනිත් කාර්යය තමයි මොකද පරිසරය සුරකින්න ඕනේ කියන පරමාර්ථය තමයි අපි ඉන්නේ. මොකද අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැටියට අපි මෙතන අපේ සංවිධානයේ අපි කියන්නේ සිරෝ ප්ලාස්ටික් සංවිධානය ගැන කතා කරොත් එහෙම අපි 11000ක් විතර ඉන්නවා අපේ ළමයි. අපි හැමෝම කරන්නේ පරිසරය ආරක්ෂා කරගන්න ඒ වගේම ප්ලාස්ටික් භාවිතය අවම කරන්න අදාළව කටයුතු කරනවා. ඒකට අපේ චක්‍රසූත්‍ර කම්පැනි කරන්නේ ඒක විධිමත් කරන්න අදාළව ඒකට තාක්ෂණය පාවිච්චි කරලා මැෂින් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ මැෂින් එක හරහා අපි හදන්නේ පොඩි කල්චර් එකක්. පොඩි සංස්කෘතියක් හදන්න බලන්නේ. මේ ප්ලාස්ටික් වගේ දේවල් අයින් කරගන්න ඒ අවශ්‍ය පරිසරය හදාගන්න. දැන් අපිට අපේ ප්‍රදේශවාසීන් ඉල්ලන්න තියෙන මොකද්ද? ප්‍රදේශවාසීන්ගෙන් ඇත්තටම ඉල්ලන්න තියෙන්නේ දැනට ඔය කට්ටිය පාවිච්චි කරන මේ වගේ ප්ලාස්ටික් බෝතල් ඊට පස්සේ ටින් ටෙට්‍රා පැක් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලා ළඟම මේ මැෂින් එකට දාලා ඒක මුදල් කරගන්න පුළුවන් සහ ඔය කට්ටිය දැනුවත් හෝ නොදැනුවත්ව දායක වෙනවා තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න පරිසරය සුරකින්න සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න කට්ටිය නොදැනීම මේකේ සපෝට් එකක් දෙනවා. ඉතින් ඒක තමයි මේකේ කරන්න කියන්නේ. ඔව් මම විශ්වාස කරනවා මේ වැඩසටහනින් අපේ ප්‍රදේශවාසීන් දැනුවත් වෙන්නේ නැති කියලා. ලංකාවෙම මේ වගේ අපේ ලංකාව පුරාම මේ වගේම මැෂින් ඉදිරියේදී ස්ථාපනය වෙයි. එතකොට අපේ ලංකාවෙම ඉන්න විශේෂයෙන්ම නාගරික ජනතාව මේ වගේ වැඩසටහන් බලලා මේවා ක්‍රියාත්මක කරලා තමන්ගේ ගෙදර තියෙන අපද්‍රව්‍ය කියන්නේ ප්ලාස්ටික් බෝතල් ටෙට්‍රා පැක් වගේ බොක්ස් වර්ග ඊළඟට ඇල්මිනියම් ටින් වර්ග ගෙනල්ලා තමන්ගේ ප්‍රදේශයේ තියෙන මැෂින් එකට දාලා තමන්ටත් වාසියක් අත් කරගෙන පරිසරයත් පිරිසුදු කිරීමේ මේ මහඟු කාර්යයට දායක වෙන්නයි මල්ටි ටෙක්නොලොජි ඇන්ඩ් සිලෝන් ඩෙවලොප්මන්ට් ටෙක්නික් ආයතනයෙන් මම ඉල්ලා සිටින ආයතනය වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබතුමා මේ වැඩසටහනට ඇවිල්ලා අහලා අපේ ජනතාව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු අපි ඔබගෙන් සමු ගැනීමටයි සූදානම් වන්නේ. ආයුබෝවන්.